හායි! අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රුපියල් 50කින් පටන්ගෙන රුපියල් 10000ක් මාසෙකින් හොයාගන්න විදිහ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට මාසයක් පුරාවට එකතු කරගත්ත රුපියල් 10000. ඉතින් මෙන්න මේ විදිහ බෝතලයකට තමයි මම මේක දාගත්තේ. ඒක ලස්සනට හදාගන්න පුළුවන් ඔයාලා කැමති විදිහකට. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් කැටයක්, නැත්නම් කලන අයිස්ක්‍රීම් කප් එකක්, මොකක්ම හරි අරගෙන මේ විදිහට එකතු කරන්න. එහෙනම් බලමු කොහොමද මේක එකතු කරගන්නේ කියලා. මේ තියෙන්නේ මං ගිය මාසේ මේ විදිහට එකතු කරපු රුපියල් 10000. මෙන්න මේ විදිහට තමයි මම මේක එකතු කරගත්තේ. ඉතින් මම මේක එකතු කරේ 2026 පස්වෙනි මාසේ පළවෙනිදා. ඉතින් මම මේක දැන් එකතු කරලා ඉවරයි. එහෙනම් අපි මේ මාසෙට ඒක හදාගන්න විදිහ බලමු. දවස් 30ක් විතරයි එකතු කරගන්න තියෙන්නේ. මේ තියෙන මම මේ මාසෙට හදාගත්ත chart එක. අපි බලමු මේක දැන් කොහොමද කරගන්නේ කියලා. ඔයාලා ඉස්සෙල්ලාම එක්කෝ පොතක් හරි එහෙම නැත්නම් A4 sheet එකක් හරි අරගෙන මෙන්න මේ විදිහට ඇඳ ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ chart එක. ඉතින් ඒ chart එකේ ඉස්සෙල්ලාම අපි 1 ඉඳන් 30 වෙනකම් පිළිවෙලට අංක ලියා ගන්න ඕනි. ලියාගෙන 50 60 ඒ අංක ටික අපි 1000 වෙනකම් දා ගන්න ඕනි. මේ තියෙන විදිහටම ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ ඔයාලා ඉස්සරහින් චූටි කොටුවක් හරි එහෙම නැත්නම් චූටි ඉඩක් තියාගන්න. මොකද අපි දවසකට දාන ගාන මේ විදිහට ඉස්සරහින් මාක් එකක් දාන්න ඕනි නිසා. මේක අපහැදිනේ වගේ නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තව මේ විදිහම එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලාගෙන කොලයක ලියාගන්න. දැන් මම එකතු කරගත්ත සල්ලි ටික ගණන් කරගන්න. මේ බෝතලේ තියෙන ඔක්කොම සල්ලි ටික මම මේසෙට දාගෙන ඒකේ තියෙන 20 කොළ 50 100 ඒ හැම කොළයක්ම වෙන වෙනම මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට ගණන් කරගන්න ලේසි. මේ තියෙන්නේ ඒ විදිහට එකතු කරපු සල්ලි. ඉතින් මෙතන 20 50 100 500 ඔක්කොම කළ තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් එකතු කරගන්න. මේක ඉස්කෝලේ යන නංගි කෙනෙකුට වාලි කෙනෙකුට එහෙම නැත්නම් ඕනම කෙනෙකුට මේක එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි ගණන් කරලා බලමු මෙතන හරියටම 10000ක් තියනවාද කියලා. 10000ක් හෝ 10300ක් වගේ මෙතන එකතු වෙන්න ඕනේ. මම මේ විදිහට වෙන වෙනම ඒ ටික ගණන් කරලා ලියා ගත්තා. ඉතින් මගේ බෝතලේ රුපියල් 10350ක් එකතු වෙලා තිබුණා. ඉතින් ඔයාලා එකතු කරන බොක්ස් එක හරි එහෙම නැත්නම් මේ බෝතලෙන් හරි ඔයාලට සල්ලි ගන්න හිතනවා නම් අනිවාර්යෙන්ම ඒකේ පියන සුපර් ග්ලූ දාලා අලව ගන්න. එතකොට මේකෙන් ගන්න හිතෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් මේක කරලා බලන්න. එතකොට ඔයාලට මාසේ අන්තිමේට රුපියල් 10000ක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය හරිම ලේසි. තව ක්‍රමයක් තියෙනවා. මම ඒකේ chart එක මේකේ අන්තිමට දාලා තියන්න. ඔයාලට ලේසි විදිහකට මේක එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි.